ආයුබෝවන් සියලු දෙනාටම සියලු දෙනාම සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද දිනේ කතා කරන්න යන්නේ වෙනස්ම වූ මාතෘකාවක්. ඒ තමයි ලංකාවේ වඩාත් ප්‍රසිද්ධත්වයක් උසුලන ගොඩාක් දෙනෙක් දන්න වැවක් සම්බන්ධය. ඒ වැව තමයි සොරබර වැව. සොරබර වැව යනු ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන ප්‍රදේශයේ පිහිටා තිබෙන ඉතා සිත්ගන්නාසුළු පුරාණ ජලාශයක්. මෙම ජලාශය දුටුගැමුණු රාජ්‍ය සමයේ ක්‍රිස්තු පූර්ව 161-137 යන කාල සීමාව තුළ බුලතානම් යෝධයා විසින් ඉදිකොට තිබෙනවා. අතීතයේදී මෙම වැව බින්තැන්නේ මුහුද ලෙසද හඳුන්වා තිබෙනවා. මෙම වැව දියවන්නා ඔය හරස්කොට මීටර 485ක් පමණ දිගින් යුතු බැම්මක් ඉදිකිරීම මගින් නිර්මාණය කොට තිබෙනවා. වැවෙහි ඇතුල් පසින් සොරව් දොරටුව වෙත පීඩනය ඇති කිරීම, යාමනය කරන සහ බැම්ම කාදනයෙන් වළක්වාලීමට දායක වන බිසෝ කොටුව මෙම සොරබර වැවෙහි දක්නට නෑ. ඒ වෙනුවට උපක්‍රමශීලී ලෙස වැවෙහි සොරව්ව ඉවුරෙන් ඈත්වන්නට සහ වැවට වටා වූ පිහිටි ගල ආශ්‍රයෙන් නිර්මාණය කොට තිබෙනවා. මේ ආකාරයෙන් සොරව්වක් දැකගත හැකි එකම වැව සොරබර වැව. මෙම වැවෙහි වැව් බැම්ම පළල අඩි 20ක් වන අතර දිග අඩි 150කින් යුක්ත වෙනවා. මෙහි උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16800ක් පමණ වෙනවා. මෙම වැවෙන් අක්කර 3000ක භූමියක් වගා කිරීමට ජලය සපයා දෙනවා. එමෙන්ම වම් ඉවුර ප්‍රධාන ඇලේ දිග සැතපුම් 1ක් දම්වැල් 32.5ක් පමණ වෙන අතර දකුණු ඉවුර ප්‍රධාන ඇලේ දිග සැතපුම් 3ක් දම්වැල් 20ක් පමණ වෙනවා. මහවැලි සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයෙකු වන තිලින ගුරුසිංහ මහතා විසින් පෙන්වා දෙන ආකාරයට වැවෙහි ජලපෝෂක ප්‍රදේශය අක්කර 10700ක් පමණ වන අතර එහි ධාරිතාව ඝන මිලියන 21ක්ද වන අතර කුඹුරු අක්කර 1270ක් පමණ යල මහ කන්න දෙකෙහිම වගා කිරීමට මෙම සොරබර වැව මගින් ජලය සපයා දෙනවා. ඒ වගේම මේ වැව බොහෝ දෙනාගේ සිත් ඇද ගන්නාසුළු මනස්කාන්ත ස්වභාවික පරිසරයෙන් යුක්ත ප්‍රදේශයක පිහිටා තිබෙන අතර එම නිසා මෙම සොරබර වැව සංචාරකයන්ගේ පාරාදිසයක් බවට පත් වී තිබෙනවා. එහෙනම් අපි නැවතත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ස්තුතියි.